පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය වෙත ඉදිරිපත් කරන ලබන ව්‍යාපෘති යෝජනා ඇගයීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීම. ශ්‍රී ලංකාව තුළ ආයෝජකයන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස දැනට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ වරාය නගර ආර්ථික කොමිසම ක්‍රියාත්මක වෙනවා. එහෙත් පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණයට අදාළ ව්‍යාපෘති හඳුනා ගැනීම, ඒවායේ තාක්ෂණ හා ආර්ථික විභවතාවයේ ඇගයීම සහ බල ගැනීම සඳහා නිසි පර්යේෂණ සහ සංවර්ධන ආයෝජක හිතකාමී යාන්ත්‍රණයක් විධිමත්ව තවමත් ස්ථාපිතව නැහැ. මෙන්න මේ හේතුව සැලකිල්ලටගෙන ජනාධිපති කාර්යාලය යටතේ විශේෂිත ඒකකයක් ලෙස පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය National Initiative for Research and Development Commercialization NIRDC ස්ථාපිත කරනු ලැබ තිබෙනවා. දැනටමත් පර්යේෂණ අවසන් කර ඇති හෝ ආසන්න වශයෙන් පර්යේෂණ නිම කිරීමට නියමිත ව්‍යාපෘති අගය එකතු කර අලෙවි කළ හැකි නිෂ්පාදන හෝ සේවාවන් ලෙස වෙළඳපොළට හඳුන්වා දීම සඳහා ඉදිරිපත් වන ආයෝජකයන්ට පහසුකම් සැලසීම සඳහා එම ප්‍රවේශය ස්ථාපිත කිරීමේ අරමුණ වෙනවා. ඒ අනුව පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය NIRDC වෙත වාණිජකරණය සඳහා යොමු කරන ව්‍යාපෘති යෝජනා ඇගීමට ලක් කර සුසු ආයෝජකයන් වෙත යොමු කිරීම සඳහා තාක්ෂණ, අධ්‍යාපන, විද්‍යා, සෞඛ්‍ය, පාරිසරික ආහාර හා තිරසරභාවය, සමාජ සංවර්ධනය, යහපැවැත්ම අනෙකුත් අංශවල විශේෂඥ දැනුම සහිත විශේෂඥයන්ගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීම පිණිස ගරු ජනාධිපතිතුම ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දෙනු ලැබුවා. එතරම් අපි නව රජය පත් වුණාට පස්සේදී පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රයේ ව්‍යාපෘති යෝජනා රාශියක් ඇවිල්ලා තිනවා. පළමු කාර්තුව තුල පමණක් රුපියල් බිලියන 2කට වඩා වැඩි මෙහෙම යෝජනා ඇවිල්ලා තිනවා. දැන් මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට සහායවීම සඳහා තමයි මේ තාක්ෂණික ඇගීම කමිටුව පත් කරන්න යෝජනා වෙන්නේ. එම යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා.